guys, ඉතින් කොහොමද මම බාලන් ගෲපසිංහ UBR. ඉතින් අපි අද සුපර්මෑන් ඔරිජිනල් ෆන්ජෝයි ඇක්ෂන් ෆිගර් එකේ අන්බොක්සින් පාරක් දාමු. මේ තියෙන්නේ වටෙන් බොක්ස් එක. මේ විතර අපිට බලා ගන්න පුළුවන්. සත්තු කෑ ගහනවා, කුරුල්ලෝ කෑ ගහනවා, සද්ද ඇහෙනවා. මං කාර් එක ඇතුළේ ඉන්නේ. හරි අපි පොඩි ආතල් එකකටත් එක්ක වැඩේ කරන්නේ. මේ තියෙන්නේ මේකේ බෑක් එක. තියෙන්නේ ප්‍රයිස් එක. ප්‍රයිස් එක උදේ පාන්දරම ගියා නම් මේ තියෙන්නේ 10995යි. මේ විදිහට බලා ගන්න පුළුවන්. එහෙනම් මේ වටේ කව එකක් තියෙනවා. ඒ ටික බලා ගන්න පුළුවන්. මේක මේ මාර මේ ලුකි විදිහට හොඳට මේක අර මාර දැනෙනවා අතට එහෙම ගද්දි ඒක මාරු. මේ විදිහට අපිට ඩේවිඩ්ගේ සුපර්මෑන් බලා ගන්න පුළුවන්. ඔරිජිනල් වෝන් බ්‍රදර්ස්. ඒතරින් DC මෙතනින් අපිට බාකෝඩ් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මෙයාට තියෙනවා ෆන්ජෝයි ඊට පස්සේ සුපර්මෑන් ලෝගෝ එක වෝන් බ්‍රදර්ස් DC ඒ ටික අපිට බලා ගන්න පුළුවන්. පැත්තෙන් අපිට සුපර්මෑන් කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. එහෙනම් අපි වටේ කවර් එක ගලව ගමු. පොඩක් ගලව ගන්න අමාරු වුණා. ඒක නිසා කාර් එක යතුරු යූස් කරා. මේ විදිහට අපි ඕපන් එකක් කරගමු. ක්වොලිටි එකයි තියෙනවා ඉතින් සුපිරියටම. ඉතින් මාස්ටර්පීස් ලෙවල් එකේ තියෙන්නේ වැඩි. ඔය ෆන්ජෝයිලගේ සාමාන්‍යයෙන් හොඳ රිවිව්ස් තියෙනවා. යාළගේ මේ වැඩ ක්වොලිටි එක තමයි. කියන්නේ ඒ ඇක්ෂන් ෆිගර්ස් වල ලොකුවටම හොඳටම ක්වොලිටි එකට හදනවා. ඉතින් අපි මේ විදිහට කව එක අයින් කරගමු. කව එක අයින් කරා. වාහ්! මේ තියෙන්නේ look at this. වාහ්! ක්වොලිටි එක perfect ක්වොලිටි එකට තියෙනවා. shiny තියෙන්නේ සම්පූර්ණයෙන්. ඉතින් යාළුවා ඔයාලට මේ ක්වොලිටි ෂොට් ටිකක් බලා ගන්න පුළුවන් වෙයි. මේ ෂොට් ටික බැලුවනේ කට්ටිය. මේ තමයි බොක්ස් එකේ වටේ ෂොට්ස් ටික ඒගොල්ලෝ කට්ටිය දැක්කේ දැන්. මේ තින්නේ මේකේ බෑක් එක. බෑක් එකයි පර්ෆෙක්ට් සුපිරියටම තියෙනවා. බෑක් එකයි පර්ෆෙක්ට් විදිහට තියෙනවා. අපිට ඇක්ෂන් ෆිගර් එකේ ලුක්ස් ටිකක් මෙතන බලා ගන්න පුළුවන්. මේ විදිහට තියෙනවා. අපි නම් බොක්ස් එක ඇතුළට හරි මොකද කියන්නේ කට්ටිය. මොකද කියන්නේ අපි බොක්ස් එක ඇතුළට යමු. මේ දෙත අපිට මේ ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි යමු බොක්ස් එක ඇතුළට. ඔයගත් එක පුදුගේ පට්ට ගෙමක් නුනා ගලව ගන්න. මෙතන මේක තමයි මේ සුපර්මෑන් මම මේකේ තියලා ඔයාලට ෆොටෝස් ටිකක් හෝ වීඩියෝස් ක්ලිප්ස් ටිකක් දාන්න. මේ තියෙන්නේ අපිට මෙතන මේ අමතර හෑන්ඩ්ස් කිහිපයක් අත වල කැලි කිහිපයක් කියලා තියෙනවා. මෙතන මේ ස්ටැචු එක අල්ලලා තියාගන්න එක. වාහ්! මේක නම් මාර ලුකි සුපිරියටම හදලා තියෙනවා. ගෙවන ගානට වටින ඇක්ෂන් ෆිගර් එකක්. මේ ෆන්ජෝයිල කොහොමත් හොඳම ෆිගර්ස් තමයි දෙන්නේ සාමාන්‍යයෙන්. මේ තියෙන්නේ මේ ටික. හරි අපි එහෙනම් යමු සුපර්මෑන්ට. මෙන්න දිනවා සුපර්මෑන් ඉන්නවා ඇතුලේ. ලස්සනට බලාගෙන පුළුවන්. ආයේ මේගොල්ලන්ගේ පැකින් එහෙමත් පර්ෆෙක්ට්. ඔහේ මෙහෙ දාලා නැහැ ලස්සනට පැක් එක කරලා තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් ඒක මේ විදියට. ඊයසේ කාකෙකුත් කෑ ගහනවා. ආයෙ හිතන්න එපා. මේ විදියට අපිට බලා ගන්න පුළුවන්. හරි අපි එහෙනම් යමු මේ ඇතුලට සුපර්මෑන්ව. 1 2 3 look up. Wow. Dun 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 dun. David Superman is here. Wow. Perfect. Don't they? Perfect. අපි මේ ගැන වැඩි විස්තරයක් කතා කරමු. පොඩ්ඩක් ඉන්න මෙතන පොඩ්ඩක් අස් කරගන්නකෝ. මෙන්න තියෙනවා ඩේවිඩ්ගේ සුපර්මෑන්. මෙයා තමයි නිව් DC සුපර්මෑන්. ඉතින් අපි දන්නා මේ වෙද්දි ජේම්ස් ගන්ගේ විශ්වයේ ඉන්න මේ ක්වොලිටි එක නම් පර්ෆෙක්ට්. මේ තනිකර ඩේවිඩ්ම තමයි ඉතින් ආය අපි වීඩියෝ කරද්දි මොකෙක් කර කෑ ගහනවා. හරි. මේ තමයි ඩේවිඩ්ගේ ලුක් එක පර්ෆෙක්ට් ලුක් එකක් තියෙන්නේ. පර්ෆෙක්ට් විදිහට වැඩේ කරලා තියෙනවා. මේක මේ සුපර්මෑන්ගේ කේප් එක පවා මාර ලස්සනට මේ ඩිසයින් කරලා තියෙනවා. ඒක ඇත්තටම වටිනවා. මේ අපිට හොඳ ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන් එකෙත්. එහෙනම් කට්ටිය මේ තමයි ඇක්ෂන් ෆිගර් එක. මම අරන් එන්නම් පොඩි ලස්සන ෂොට්ස් ටිකක් මෙයාගේ ඩේවිඩ්ගේ අපේ ස්ටැචු එක ලස්සනට තියලා. එහෙනම් ඒ ටිකෙන් හම්බෙමු. Hey buddy. Lights up here.